ලංකාවට ගිනිකොන දෙසින් බෙංගල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන 4 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබුණු අතර එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළෙන් බරව පවතින අතර උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු මැද පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය සහ පොත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර මහනුවර නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50-75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි. ගෙගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.